ඇයි දැන් මේ කඩේ යන්නේ? දැන් ඔයාගේ හන්දේද කඩේ යන්නේ. දැන් මේ හෙමින් කතා කරන්නේ ලැජ්ජයිද? නෑ. කඩේ යන්නේ බඩු ගේන්න. මොනවද බඩු? යකෝ ඉතින් ආය කියන්න ඉතින් මොනවද බඩු කියලා? සුපර් මාකට් එකක්ම ගේන්න යන්නේ. මගුලක් කියනවා ඉතින් ආයේ කඩේ යන්නේ මොකටද කියලා අහපුවම. කඩේ යන්නේ රායට රොටි පුච්චාන පාන් පිටි ගේන්න. රොටි පුච්චන්න පාන් පිටි ගේන්න. ළමයි මේක තමයි හරි අමාරුයි. අපේ ගම මෙන්න මහපාරට ආව අපි. අන්න කඩේ තියෙනවා. රැයට දැන් මුරුද්දක් වෙලා දෙන්නේ පිටිගුලිම ගිලින එක. ගමේ කඩේ ලස්සන කඩේ. කීයද දෙන්න කිව්වේ? 1750. අක්කා කවද්ද ආයේ? පාන් පිටි දෙන්න පාන් පිටි. මොනවාද බිස්කට්? සිරිලැක්. පාන් පිටි කොච්චරද? 500. ඒකද දැන් අටනේ කරමු. රක්ස් එකේ මං කිව්වේ. ඔව් ඒකනේ අනේ ඉස්සර ඔහම වයස දාලා තිබ්බේ නෑනේ. ඒ දැන් අර මේ පොඩි අයට කනවල හින්දා වෙන්නේ දැන්. දැන් රාහිත්. ඔන්න රත්තරන් යාළුවනේ අපි පාන් පිටි ගත්තා රොටි හදන්න. මේ මොකද්ද සිරිලැක්ද? බබාට සිරිලැක් එකක් ගත්තා. එහෙනම් රත්තරන් යාළුවනේ ජය වේවා. කඩේ යන පොඩි වීඩියෝ කෑල්ලක් තමයි ගත්තේ. අපේ වීඩියෝ බලන්න දිගටම Facebook එකේ පැත්තෙන් follow කරන්න. YouTube මේ පැත්තෙන් subscribe කරන්න. එහෙනම් අපි යා